ජල පෘෂ්ඨයක සිට 0.8 මීටර පහළින් ලක්ෂාකාර ආලෝක ප්‍රභවයක් තියෙනවා. ජලයේ වර්තනාංකය සිම්පල් n කියලා දීලා තියෙනවා. මෙතෙන්දී අපෙන් අහන්නේ ආලෝකය පෘෂ්ඨය හරහා පිටතට පැමිණිය හැකි විශාලතම ප්‍රදේශයේ අරය. මෙතනදී අපි දන්නවා ප්‍රභවයේ සිට පැමිණෙන ආලෝක කිරණ සැලකුවම සිරස්ව ගමන් කරන ආලෝක කිරණ මේ වගේ නැමීමක් නැතුව ගමන් කරනවා. ආනතව ගමන් කරන ආලෝක කිරණ ජලයේ සිට වාතයට ගමන් කරන නිසා අභිලම්බයෙන් ඉවතට හැරීමක් වෙනවා. මේ විදිහට ආලෝක කිරණ ගමන් කරද්දී අපිට පේනවා ප්‍රභවයට ඉහළින්ම තියෙන ලක්ෂයේ ඉඳලා අපි දමු O ලක්ෂය කියලා. මේ O ලක්ෂයේ සිට දුරට යන්න ආලෝක කිරණ පතනය වෙද්දී මෙන්න මේ පතන කෝණයේ අගය විශාල වෙනවා. එක්තරා අවස්ථාවකදී මේ පතන කෝණයේ අගය අවදි කෝණයට සමාන වෙනවා. අන්න ඒ වෙලාවේදී වර්ධිත කිරණය මාධ්‍ය දෙක වෙන් කරන පුෂ්ඨිය දිගේ ගමන් කරනවා. ඊට දුරින් තියෙන ලක්ෂවලට එන ආලෝක කිරණ පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය වෙනවා. මොකද ඈතට යන්න පතන කෝණය වැඩි වෙනවා. පතන කෝණය සීට වඩා වැඩි වුණාම ඒක පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය වෙනවා. එහෙමනම් මේ විදිහට ජල පෘෂ්ඨයෙන් පිටතට ආලෝක කිරණ පැමිණෙන්න පුළුවන් උපරිම සීමාවක් තියෙනවා. ඒක නිසා ඉහළින් බැලුවම පේන්නේ වෘත්තාකාර ආලෝක ලපයක් විදියට. මෙන්න මේ විදියට වෘත්තාකාර ආලෝක ලපයක් විදියට තමයි පේන්නේ. මේක තමයි අරය, මේක තමයි ගැඹුර. මෙන්න මේ කෝණය සමාන වෙනවා අවදි කෝණයට. අපිට මෙන්න මේ ත්‍රිකෝණය සැලකුවම මේක තමයි අරය. මේ දුර සමාන වෙන්නේ ගැඹුරට. මේ දුර සමාන වෙන්නේ ගැඹුරට 0.8යි. මෙන්න මේ කෝණය සමාන වෙනවා අවදි කෝණයට. ඒ කියන්නේ මේකත් අවදි කෝණය C. අපි දන්න අපිට ලියන්න පුළුවන් සම්බන්ධයක් අවදි කෝණයෙන් වර්තනය සිදුවෙන අවස්ථාවකදී sin C සමාන වෙන්නේ 1/n වලට. sin C සමානයි 1/n. නැත්නම් n සමානයි 1/sin C. හරි මේ සම්බන්ධය අපි දන්නවා. හරි මෙතෙන්දී අපිට මෙහෙම තව සම්බන්ධයක් හදාගන්න පුළුවන්. මේ ත්‍රිකෝණය සැලකුවම මේ පාදය R අනිත් පාදය 0.8යි. එහෙනම් කර්ණ පාදය ලියන්න පුළුවන් R වර්ගයේ ධන 0.8 වර්ගයේ වර්ගමූලය විදියට. පයිතගරස් සම්බන්ධය අනුව අපිට ලියන්න පුළුවන් මෙන්න මේ විදියට. හරි මෙතෙන්දී අපි දැන් දන්නවා sin C කියලා කියන්නේ 1/n. එහෙනම් මේ ත්‍රිකෝණය සලකලා අපිට ලියන්න පුළුවන් sin C කියන එක. sin C කියලා කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම කර්ණ පාදය. සම්මුඛ පාදය වෙන්නේ R. කර්ණ පාදය වෙන්නේ R වර්ගයේ ධන 0.8 වර්ගයේ වර්ගමූලය. මේක සමාන වෙනවා 1/n වලට. මොකද sin C කියන්නේ 1/n. හරි. මෙතෙන්දී අපිට තියෙන මේක සුළු කරන්න. සුළු කළා අපි r හොයාගන්න ඕන. අපෙන් අහන්නේ අරය. දෙපැත්තම වර්ග කරාම වෙනවා r වර්ගයේ බෙදීම r වර්ගයේ ධන 0.8 වර්ගය සමානයි 1 බෙදීම n වර්ගය. ඊට පස්සේ හරස් ගුණිතය ගන්න පුළුවන්. නිවැරදි පිළිතුර වෙන්නේ අංක 4.